IPL පිටිය උඩු යටිකුරු කරමින් පැරදෙන්න ගිය තරගයේ දසුම් දිනවයි 2026 IPL තරගාවලියේ මෙතෙක් පැවැත්වුණු විශිෂ්ටතම තරගයේ පසුගිය දින පැවැත්වුණා. තරගයේ පැවැත්වුණේ රාජස්ථාන රොයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් අතර. මෙවර තරගාවලියේ රාජස්ථාන කණ්ඩායම නියෝජනය කරන 1 ලාංකික ක්‍රීඩකයෙකු සිටිනවා. ඒ අපි කවුරුත් දන්න 20 නායක දසුම් ශානක. ඒ විතරක් නොව සන්රයිසර්ස් කණ්ඩායම නියෝජනය කරන ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් සිටිනවා. කමිදු මෙන්ඩිස්, ඒෂාන් මාලිංග හා දිල්ෂාන් මදුශංක යන අය. මෙම තරගයේ සඳහා රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් දසුම් ශානක සහ සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් ඒෂාන් මාලිංග සහ දිල්ෂාන් මදුශංක ක්‍රීඩා කරා. තරගයේ පළමුවෙන් කාසියවා සිදුණු රාජස්ථාන නායකයා පළමුවෙන් ලකුණු රැස් කිරීමට සන්රයිසර්ස් කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටියේ පැමිණ සන්රයිසර්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා උනේ අභිෂේක් ශර්මා සමගින් ට්‍රැවිස් හෙඩ්. තරගයේ පළමු පන්දු වාරයේ සිටම දෙදෙනා සුපිරි පිතිකරණයක නිරත වෙමින් සන්රයිසර්ස් ඉනිමේ ලකුණු 50යි සීමාව පන්දු වාර 4යි පන්දු 2ක් තුලම හඹා ගියා. රාජස්ථාන පන්දු බලයනේ ඉදිරි සුපිරි ඉනිමක නිරත වුණු අභිෂේක් පන්දු 20ක් තුල අර්ධ ශතකයක් රැස් කරා. ඒ අනුව අභිෂේක් ඒ ආකාරයෙන් රැස් කරේ මෙවර තරගාවලියේ ඔහු රැස් කරු 5 වන අර්ධ ශතකයයි. අභිෂේක් සමගින් එහා පසින් සිටි හෙඩුත් රාජස්ථාන පන්දු යවන්නට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කරා. ඔහු පන්දු 25ක් තුල අර්ධ ශතකයක් රැස් කරා. ඒ ආකාරයෙන් හෙඩ් රැස් කරේ මෙවර තරගාවලියේ ඔහු රැස් කරු 3 වන අර්ධ ශතකයයි. දෙදෙනා එක්ක සුපිරි සම්බන්ධතාවක් ගොඩනගමින් සිටින විට අභිෂේක් දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 24ක් තුල ලකුණු 58ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 5ක් සහ 6 පාරවල් 4ක් ඇතුළත් වුණා. ඔහු දැවී ගියේ පසු පිටියේ පැමිණි සන්රයිසර්ස් නායක ඊෂාන් ක්‍රිෂන්. පෙර තරගයේ පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය ඊෂාන් ක්‍රිෂන් මෙම තරගයේදී සාර්ථක අයුරින් ක්‍රීඩා කරා. හෙඩ් සහ ඊෂාන් ක්‍රිෂන් එක්ක පන්දු යවන්නන්ට සුපිරි පීඩනයක් එල්ල කරමින් සුපිරි සම්බන්ධතාවක් ගොඩනැගුවා. ඊෂාන් ක්‍රිෂන් පන්දු 27ක් තුල සුපිරි කම්බැක් එකක් සමගින් අර්ධ ශතකයක් තම කණ්ඩායම වෙත රැස් කර දුන්නා. ඊෂාන් ක්‍රිෂන් සමග සාර්ථක අයුරින් ලකුණු රැස් කරමින් සිටියේදී හෙඩ් දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 40ක් තුල ලකුණු 82ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 11ක් සහ 6 පාරවල් 3ක් ඇතුළත් වුණා. හෙඩ් දැවී ගිය පසු පිටේ පැමිණි පෙර තරගයේදී තරගයේ ජයග්‍රහණයට සුපිරි ඉනිමක් ක්‍රීඩා කෙරු හෙන්රිච් ක්ලාසන් මෙම තරගයේදී පළමු පන්දුවේ සිටම සාර්ථක වුණා. කොහොමත් නියමිත පන්දු වාර 20 අවසන් වන විට කඩලු 6ක් දැවී ලකුණු 217ක් රැස් කිරීමත් සන්රයිසර්ස් පිතිකරුවන් සමත් වුණා. ඒ අනුව ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට පිටියේ පැමිණ රාජස්ථාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා උනේ විභව් සූර්යවංශි සමගින් යසස්වි ජේස්වාල් සමග එක්ක සූර්යවංශි පළමු කඩට ලකුණු 43ක සබත්තාවක් ගොඩනැගුවා. සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටි සූර්යවංශි දැවී යන විට පන්දු 12ක් තුල ලකුණු 28ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 2ක් සහ 6 පාරවල් 2ක් ඇතුළත් වුණා. ඔහුගේ කඩුවෙන් පසු පිටියේ පැමිණි අනෙක් පිතිකරුවනුත් සාර්ථක වුණේ නැහැ. ඔවුන්ගේ කඩළු ඉතා ඉක්මනින් දවා ගැනීම සන්රයිසර්ස් පන්දු යවන්නට හැකි වුණා. කණ්ඩායම වෙනුවෙන් යම් තාක්වත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කෙරු ජුරේල් දැවී ගිය පසු අංක 6 පිතිකරුවා විදියට පිටියේ පැමිණි දසුම් ශානක. ඔහු පිටියේ පැමිණෙන විට තරගයේ ජයග්‍රහණයට නම් පන්දු 6ක් තුල ලකුණු 31ක් අවශ්‍යව තිබුණා. දසුන් මුහුණ දුන් පළමු පන්දුවටම 6ක් ගහලා තරගයේ ඇරඹූ දසුන් ඔහු මුහුණ දුන් අනෙක් පන්දු 4ටත් 6 පාරවල් 4ක් එල්ල කරා. අවසන් පන්දුවටත් 6 පාරකට ගිය දසුන්ගේ පිත්තෙන් පන්දුව ගිලිහුණා. වාසනාව කියන්නේ ඒ ගිලිහුණේ වයිඩ් පන්දුවක්. දසුන් වයිඩ් පන්දුවට ලකුණක් දෙව ගොස් තරගයේ ජයග්‍රහණය කර දුන්නා. දසුන්ගේ විශිෂ්ට ඉනිම නොතිබුණා නම් නිසකවම රාජස්ථාන තරගයේ පරාදයි.